ශ්‍රී ලංකා නිදහස් කාර්යාලය දාන්න බැරුණා ඒ ළමට කවුනේ. නමුත් මට හරි සන්තෝෂයි. මම අද ජනසෙත් පෙරමුණේ ආසනේ සංවිධායකවරයා මේ පුතාට දිස්ත්‍රික් සංවිධායකකම අරන් දුන්නා මුස්ලිම් දරුවට අපේ හාමුදුරන්ගේ නායකත්වයෙන් අද මම වෙලම්බට කවුමේ උඩුනුවර මෙහෙම කාර්යාලය කළා. මගේ කාර්යාලය තමයි වෙලම්බට කවුමේ. මුස්ලිම් ජනතාවත් එක්ක එකතු වෙලා. උඩුනුවර ඉන්න සියලු මුස්ලිම් ජනතාවගේ සියලුම දෙනාගේ සහයෝගය මට ලැබෙනවා. මේ දරුවා වෙනුවෙන් එයාට දෙන ඡන්දේ මටත් වළංගුයි. එතකොට එයාට නොදැන ඡන්ද තියෙනවා නම් ගවුලගල ටවුන් එකේ හැම කඩේකම මට බරුන් දෙලා තියෙනවා. අපි කාට ඡන්ද දුන්නත් ඔයා ළඟපාත ඉන්න මිනිස්සයා ඔයත් එක්ක අපි ආශ්‍රය කරන කතා කරන අපි ඔයාට අනිවාර්යෙන් ඔයා වෙනින් ඡන්දයක් දෙනවා කියලා. ඒ නිසා කිසිම කෙනෙක් සැකයක් තියාගන්න එපා. අනිවාර්යෙන් මේ මැතිවරණයෙන් උඩුනුවරින් ප්‍රාදේශ සභාවට මම മന്ത്രി කෙනෙක් වශයෙන් යනවා. ඒක කවුරු කොච්චර බාධක දැම්මත් වළක්වන්න බෑ. ඒ නිසා තමුන්නාන්සලා සියලුම දෙනාගේ මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. දැන් අපේ ලේකම්තුමා කිව්වා අපේ හාමුදුරනේ මේ ගමට විශාල ගමට සේවාවක් කරපු කෙනෙක් තමයි මේ ඉන්න මේ මාමගේ තාත්තා ඩීජේ විමල් රත්න මහත්තයා. ගම් සභාව තියෙන කාලේ එතුමා තමයි මේ ගමේ සභාපතිතුමා. එතකොට මේ ගම් සභාපතිතුමානේ දැන් ප්‍රාදේශ සභාවේ සභාපතිලා තියෙන්නේ. එතකොට මගේ සීයා කෙනෙක් හිටියේ AGT අලුත්ගේ කියලා. ඒ සීයා තමයි උතුරු ගම් සභාවේ උපසභාපතිතුමා. එතකොට ඒ දෙන්න වෙනුවෙන් මම ඕගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ දෙන්න වෙනුවෙන් මෙතෙක් කාලයක්